රටක් ආදරය කළ ලොවක් ආදරය කරනු ලබන අග්‍රගණ්‍ය නිලි රැචින මාලනී සෙනෙහිලතා පොන්සේකා මහත්මිය රෝගය උත්සන්න වීමෙන් අසාධ්‍ය තත්ත්වයට බොහෝ කලක් පීඩා විඳ නැවත උත්සන්න වෙලා කලාලෝම සංවේගයට පත් කළ සුන්දර මාලනියගේ කනගාටුදායක පුවත මෙන්න සිංහල සිනමා වංශ කතාවේ බිහි රජුන් සහ රැජිනියන් අතරින් වඩාත්ම ආකර්ෂණීයම නිලි රැජින ලෙස ලංකාවම හඳුනාගත්තේ 1949 වසරේ අප්‍රේල් 30 වන දින සීලවතී ෆොන්සේකා මහත්මියට සහ ගිල්බර්ට් ෆොන්සේකා මහතාට දාවෝ ඉපදුණු මාලනී සෙනෙහිලතා පොන්සේකාවයි. නුගේගොඩ සාන්ත ජෝන් සහ ගුරුකුල විද්‍යාල තුලින් අධ්‍යාපනය හැදෑරූ මාලනී සෙනෙහිලතායින් පසුව සිනමාවට පිවිසියා. විජය මාලනී, ගාමිණී මාලනී මෙන්ම සනත් මාලනී, ලකී මාලනී වැනි යුග බිහි කරමින් ලාංකීය සිනමා ලෝලීන්ගේ නිලි රාජනීය ලෙස කිරුළු හිස මත පැනඳගත් මාලනී පොන්සේකාට දමයන්ති පොන්සේකා නමින් නැගණියක් සහ ආනන්ද ෆොන්සේකා, දයානන්ද ෆොන්සේකා සහ උපාලි ෆොන්සේකා නමින් සොහොයුරන් තිදෙනෙකුද සිටිනවා. 1965 වසරේදී උපාලි සේනානායක සමග විවාහ දිවියට එළඹී මාලනී ෆොන්සේකා 1980 වනතුරුම වසර 15ක් ඔහු සමග විවාහ දිවිය ගත කර තිබුණා. ඉන්පසු වසර 6ක් තනිකඩව සිටි ඇය 1986 වසරේදී එවකට ජනප්‍රිය රංගන ශිල්පියෙකු සිටි ලකී ඩයස් සමග විවාහ දිවියට එළඹ තිබුණා. 1986 සිට 2011 වසර දක්වාම ලකී ඩයස් සමග විවාහ දිවියේ සිටි ඇය ඉන්පසු 2011 වසරේදී වෙන්ව මේ වනවිට තනිකඩව සිටිනවා. දේශපාලනයට පිවිසියත් පාර්ලිමේන්තුවේදී ඇය සිටි වසර ගණනාවටම එකදු කතාවක් හෝ නොකළ මන්ත්‍රීවරියක ලෙසද ඇය පාර්ලිමේන්තු ඉතිහාසයේ ජනප්‍රිය වී තිබුණා. වසර ගණනාවක් සිනමාවේ රැඳී සිටීම හේතුවෙන් අධිබලති විදුලි ආලෝක කිරණවල බලපෑම හේතුවෙන් පසුව ඇය රෝගී තත්ත්වයට පත් වූවා. එය පිළිකා තත්ත්වයක් බවටයි පසුව හඳුනා ගැනුණේ. මේ හේතුව නිසා ජනාධිපති අරමුදලෙන්ද ඇයට ලක්ෂ 55ක මුදලක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එවකට රජයෙන් ලබා දී තිබුණා. කෙසේ නමුත් ප්‍රතිකාර වලින් යම් සුවයක් ලබා සිටි ඇය නැවත රෝගය උත්සන්න වීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව මේ වන විට ප්‍රතිකාර ලබා දෙමින් පසුවනවා. කලාලෝම කම්පා කළ ඇයගේ අසාධ්‍ය රෝගී තත්ත්වය හේතුවෙන් ඇය වෙනුවෙන් ඇයට ආශිර්වාද පතමින් බොහෝ පින්කම් සංවිධානය කරමින් පවතින පසුබිමක අසාධ්‍යව සිටින හෙළයේ මහා රැජින මාලනී ෆොන්සේකා මහත්මියට ඉක්මන් සුව ලැබේවායි අප සැමද එක සිතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.